හායි යාළුවනේ කොහොමද ඔයාලට හොඳින් ඇතයි කියලා මම සිතනවා මගේ ගොවි පොළ පෙන්වන්න තමයි ඕගොල්ලන්ට අදත් වීඩියෝ එකක් කරන්න හිතුවේ මෙන්න දැන් මගේ බටු පැල ලොකු වේගන යනවා මේ චූටි පැල තිබුණේ හිටෙව්වේ ගිය සතියට ඉස්සෙල්ලා සතියේ මේ මිරිස් පැල මගේ මිරිස් පැල මේ බටු පැල මුකුණු වෙනත් ඒ අතර ලොකු පඳුරු හැදිලා යනවා ඉතින් කුඹුරට පොහොර ගහනවා අද මේ ගහන්නේ බණ්ඩි පොහොර දැන් කරල් පොහොර කියන්නේ ඒව තමයි මේ ගහන්නේ ඒ ගහන ගමන් මම මගේ කුඹුරේ තියෙන වගාවන් ටිකක් සුද්ධ කළා අදත් මේ මගේ බණ්ඩක් අපැල දැන් ටිකක් ලොකු වෙලා ආසයි බලන්න සතුටුයි නේද ඔයගොල්ලන්ට ලොකු වෙලා දැන් පැල චූටියට තිබුණේ දැන් ඒව ලොකු වෙලා සති දෙකයි හිටෝලා බටු පැල නම් බණ්ඩක්කා හිටෝලා සති 3 මේ යන්නේ ගොඩක් වෙලාවට මට අර ගිය සතියේ විතරයි මට එන්න බැරි වුණේ මේ පැත්තට කුඹුරට අද පෝර ගහන්න හින්දා කුඹුරට පෝර ගහන්න ඕන හින්දා මමත් ආවා ඇවිල්ලා තවත් වැඩ රාජකාරී කරන ගමන් තමයි මම මේව කරන්නේ මගේ බණ්ඩක් අපැල ඒ අතර කොහිලක් තියෙනවා දැන් මට සාමාන්‍යයෙන් මෑපල තියෙනවා මෙතන දැන් මෑ වලට ඉනි හිටෙව්වද ඉතින් හොඳ තව චුට්ට දවසක් යනකොට දැනුත් මම මේ මුගුණ වෙන්න එහෙම කඩාන ගෙදර ගෙනියනවා කොහිල දාලු එහෙම බටු බණ්ඩක්වත් අස්සන්න නෙලන්න පුළුවන් වෙනවා ඉතින් මං හරි සතුටෙන් තමයි ඒවා ඔක්කොම කරන්නේ ඔයගොල්ලන්ට ඒව ටිකක් පෙන්වන්න ඉතින් මං වීඩියෝ එකක් කරනවා දැන් මේ පෝර ගහන ගමන් මේ අයියා කෙනෙක් ගෙන්නගෙන පෝර ටික ගහලා ඊගාවට ගෙදර ගිහිල්ලා තවත් බිස්නස් එකක් කරන්න දැන් මම මේ ගෙදර යන්න හදන්නේ ඔව් අපේ ගේ ඉස්සරහා ටී-ෂර්ට් ටිකක් දාන්න තමයි අද බලාපොරොත්තුව ඒකෙත් මම වීඩියෝ එකක් දාන්නම් ඔයගොල්ලන්ට දැන් මේ දවස්වල අවුරුදු මේ සීසන් නේ අලුත් අවුරුදු සීසන් නේ ඒ හින්දා මම ටී-ෂර්ට් ටිකකුත් දාන්න බලාපොරොත්තුෙන් ඉන්නේ දැන් කියන්නේ අද 10 පහ වුණාම මේ හොරණ ටවුන් එකේ 10 පහ වුණාම තමයි මේ පොලේ බඩු විකුණන්න සෙනගෙන්නේ ගන්න එන්නේ ඒ අතරේ මාත් දැන් මේ කුඹුරට පෝරට ගිහිලා යනවා ගෙදර ගිහිල්ලා ඇඳුම් ටිකක් තියෙනවා ඒක දානවා මේ ගේ ළඟම ලස්සනයි නේද මගේ කුඹුර මේ අදහස් මට දක්වන්න මේවට කමෙන්ට් කරන්න මං කරන දේවල් හොඳයිද කියලා බලන්න මම ඉතින් මගේ ෆොටෝ එක පෙන්න ගන්න මට තේරෙන්නේ ඒක ගන්න තාම මේ අර වීඩියෝ කරනකොට මගේ ෆොටෝ එක පෙන්න ගන්න මට තේරෙන්නේ ඒක කැම් එකෙන් ගන්න ඉතින් ඒක ගිහින් හදන්න ඕනේ ගෙදරට ගිහිල්ලා ඒ අනුව මේ ওই විදිහට තමයි මට දාන්න පුළුවන් ෆොටෝ එකක් ඉතින් සතුටුයිද ඔයගොල්ලන්ට දැන් පැල ටිකක් ලොකුයි බණ්ඩක් අපැල බටු පැල එහෙම ඔය තියෙනවා කොහිලත් ඒ අතර ගොඩාක් තියෙනවා මට ඔය ලියද්දේ පිරිසිදු කොහිල දලුත් තියෙනවා මන් ටිකක් උදේම කඩාගෙන ගියාද වියන්න ඉතින් තව ටිකක් වගා කරගන්නත් පුළුවන් මේ සැරේට ඔච්චරයි කරන්නේ මොකද දැන් කාලේ මදි වෙනවා ආයේ කුඹුරු ඊගාවට ඉතුරු වැඩ කරනකොට මේ කාලේ මදි වෙනවා ලියද වල ඊගාව සැරේට මම මේ ටික ඔක්කොගෙම දානවා පැල වර්ග මේ දැන් මේ තනකොළ කපන්න වෙලා ලියදිගේ යන්න බෑ ඒ ටික කරලා මේ සැරේට මේ විදිහට කරනවා ඊගාව සැරේ මීටත් වඩා ලස්සනට වැඩ ටික කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව ඔයගොල්ලන්ට මම සති දෙකින් දෙකට වගේ වීඩියෝ එකක් දානවා මගේ වැඩ කුඹුරේ වැඩ ඉවර වෙන තුරුම නැවත දාන තුරුම බලන්න අයියා ඔය හරියට ටිකක් වැඩියෙන් ගහමු නේද එහා පැත්තට ගහනවා මදි වෙයිද ඔය ටික අපේ මේ කුඹුරු යායට ගහමුකෝ ඉස්සර වෙලා ඔව් ගහමු මේ ඉතින් ඔහොම තමයි අද වැඩ කටයුතු කරන්නේ කුඹුරට පොර
ටිකක් වැඩිපුර ගහන්න උනා මේ දැන් බණ්ඩිපෝර කරල් පෝර කියන එක බණ්ඩිපෝර කියන එක ඒක ගහන්නේ. ඒ නිසා මේ ඉතින් ඔහම තමයි අද වැඩ කරගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට නැවත වීඩියෝ එකකින් මං හමු වෙනතුරු බුදු සරණයි දෙවි පිහිටයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලු කරදර ඇති වෙච්ච අයට සියලුම දෙනාට යලිත් නැගිටීමට මම ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින්ම යලිත් නැගිටලා නැවත දුකින් මිදිලා මේ වැඩ කටයුතු කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේගොල්ලන්ට නැගිට ගන්න තාම අපහසුවෙන් ඇති. දරුවෝ වෙන් වෙලා ඉන්නේ, අම්මලා වෙන් වෙලා ඉන්නේ. දරුවන්ට අම්මලා නැහැ, අම්මලාට දරුවෝ නැහැ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ හැම දුකම මේගොල්ලන්ට බුදුදහම අනුව අපි බුදුදහමට අපේ බුදුදහම අනුව ඒ ගැන ටිකක් කල්පනා කරලා මේ තමයි අපිට සිද්ධ වෙන්න තියෙන දේ සිද්ධ වෙලා තියෙන්නේ කියන සිතුවිල්ලවත් හිතට අරගෙන එහෙම මම කිව්වයි කියලා හිත හදාගන්න හැමෝටම පුළුවන් කමක් නැහැ. දරුවන් නැති අම්මලටත් අම්මලා නැති දරුවන්ටත් ටිකක් දුක තියෙනවා. ඒ වෑන් ටිකක් දැන් ටික මිදිලා අපි නැවත නැගිටින්න පුළුවන් විදිහට නැගිටිමුයි කියන අදහසින් ඔය සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිත් සියලු දෙනාටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර මම මේ වීඩියෝ එක මෙහෙම නවත්තනවා. නැවත සැරයක් වීඩියෝ එකකින් ඔයගොල්ලන් හමු වෙන්න එනවා. හොඳද? බුදු සරණයි දෙවි පිහිටයි.